ගයිස් ඉතින් මම කෑමක් ගත්තා ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් ඒකේ vlog එකක් කරන්න යන්නේ. බලමු මේ කෑම කොහොමද කියලා. මේ රයිස් එක ඇත්තම affordable price එකකට මට හම්බුනේ. රුපියල් 280ක් විතරයි. එක රයිස් එකක් මම ගත්තේ. බලමු මේකේ තත්ත්වය. Hi guys, ඉතින් මම ඔයගලන්ට ෆුඩ් vlog එකක් ගෙනාවේ නෑ ගොඩ කාලෙකින්. ඉතින් මේ මගේ පළවෙනි ෆුඩ් vlog එක. ඉතින් රිවිව් එකක් කරන්න මේක තියෙන්නේ හරියටම ගල්කිස්ස ඔය ෆැමිලි සුපර් එකේ තියෙන ෆැමිලි සුපර් එකේ පොඩ්ඩක් ඉස්සරහ DFC බැංක් එක හරියටම ඉදිරිපස්සේ තමයි මේ කඩේ තියෙන්නේ. අතන ෆ්‍රයිඩ් රයිස් මේ ගොඩක් රහයි. මම ඉතින් අද රිවිව් එකක් ගේන්න හිතුවා ෆුඩ් vlog එකේ. අපි බලමු මේ ෆ්‍රයිඩ් රයිස් එක කොහොමද කාලා කියලා. අපි ෆ්‍රයිඩ් රයිස් එක ළඟට ගමු. ඔන්න ගයිස් ෆ්‍රයිඩ් රයිස් එක ළඟට ගත්තා. ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකේ තියෙන්නේ මේකේ chili paste දීලා තියෙනවා අපිට. ඊට අපිට chicken හොද්දක් දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ෆ්‍රයිඩ් රයිස් එක කොහොමද හොඳයි affordable price එකට 280ට මම හිතන්නේ ග්‍රෑම් 600 ගණක් ඇති මේකේ portion එක හොඳට තියෙනවා 280ට. ඉතින් මම මුල් වීඩියෝ එකේ location එක පෙන්නලා තියෙනවා මොන වගේ කඩේක තියෙන කියලා. අපි ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එක රස බෙදලා බලමු කොහොමද අපි කීයක් දෙන්න පුළුවන්ද කියලා 10. ගයිස් රයිස් එකේ ක්ලෝස් අප් ලුක් එක තමයි මෙහෙම. මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් ෆෝන් එකකින්. ක්ලෝස් අප් ලුක් එක පෙන්නන්න කියලා ෆෝන් එකේ වටන රයිස් එක. මේ දිනේ ගයිස් රයිස් එකේ ක්ලෝස් අප් ලුක් එක. බලාගන්න chili paste දීලා තියෙනවා අපිට බිත්තර දීලා තියෙනවා. හරි ගයිස් ඉතින් මම මේ chicken හොදි ගන්න ඇඩ් කරගන්නේ. අපි බලමු රයිස් එකේ රස කොහොමද කියලා. ඇත්තට මේ ටේස්ට් එක මේ 280 කියන කොස්ට් එකට ඇත්තටම වටිනවා. මට මේකට දෙන්න පුළුවන් 10න් 9ක් විතර. ඇප්‍රිසුමේටිව් ඇත්තටම ගොඩක් මැක්සිමම් දෙන්න පුළුවන් 10න් 9ක් විතර. ඒ තරම්ම රහයි ෆ්‍රයිඩ් රයිස් එක. ඔයගොල්ලෝ try කරලා බලන්න.